මීඩියා විත් ශෂි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මීඩියා කරන ඔයා දැනගත යුතුම කරුණු 10ක් පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. sannivedanaya ගැන කතා කරද්දී ඊටාත්ම සුවිශේෂී පුද්ගලයෙක් තමයි විල්බර් ශ්‍රාම් කියලා කියන්නේ. මොහු sannivedana අධ්‍යයනයේ පියා විදියට හඳුන්වනවා. sannivedanaya තේරුම් ගැනීමටත් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමටත් sannivedanaya තුළ අන්තර්ගත මූලිකාංග ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ අතර sannivedakaya, පණිවිඩය, මාධ්‍ය, ග්‍රාහකයා, බාධක, ප්‍රතිචාර ප්‍රතිපෝෂණ, බලපෑම, සන්දර්භය, අත්දැකීම් පසුතලය, ආකේතකරණය හා විකේතකරණය මේ මූලිකාංග අතරට අයිති වෙනවා. sannivedanaya කියලා කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. sannivedanaya ස්වභාවය තේරුම් ගැනීමට නම් එයට ආවේනික ගුණාංග එහෙමත් නැත්නම් පොදු ලක්ෂණ මොනවාද යන්න විමසා බැලිය යුතුයි. sannivedanaya ක්‍රියාවලියකි. sannivedanaya ඒක මාර්ගික මෙන්ම ද්විමාර්ගික වූවකි. sannivedanaya අරමුණු සහගතය. sannivedanaya සංකේතාත්මකය. sannivedanaya සන්දර්භානුගතය. sannivedanayටත් ඊටම පැවරුණු කාර්යයන් එහෙම නැත්නම් අරමුණු කිහිපයක් තිබෙනවා. ඒ අතර ප්‍රධාන අරමුණු 4ක් අපිට හඳුනගන්න පුළුවන්. එනම් තොරතුරු සම්පාදනය, අධ්‍යාපනය ලබා දීම, පෙළඹවීම සහ විනෝදාස්වාදයේ සම්පාදනය හඳුනගන්න පුළුවන්. පුද්ගලයෙකුට විවිධ ලෙස sannivedanayeහි නියැලිය හැකියි. ඒ අනුව sannivedanaya වර්ග 6ක් ගැන අපිට කතා කරන්න පුළුවන්. එනම් අන්තර්වර්තී පුද්ගල sannivedanaya, අන්තර්පුද්ගල sannivedanaya, සමූහ sannivedanaya, මහජන sannivedanaya, අතත්්‍ය sannivedanaya සහ ජන sannivedanaya හඳුනගන්න පුළුවන්. sannivedana ක්‍රියාවලිය සිදුවීමේදී එයට බාධක එහෙම නැත්නම් ഘോഷා හට ගැනීම සිදු වෙනවා. එකී ප්‍රධාන බාධක දෙකක් අපිට හඳුන ගන්න පුළුවන්. ඒ අර්ථ බාධක සහ මාධ්‍ය බාධකයි. sannivedanaya පිළිබඳව විවිධ විද්වතුන් විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. හැරල්ඩ් ඩී ලැස්වෙල් නම් විද්වතා විසින් ඉදිරිපත් කරන ලද නිර්වචනය වන්නේ යම් කිසිවෙකු යම් කිසිවක් කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙයකි sannivedanaya. ඒ වගේම තමයි විල්බර් ශ්‍රාම් නම් විද්වතා විසින් තොරතුරු ගැප් වූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශ්වයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇතිවීම sannivedanaya ලෙස හඳුන්වලා තියෙනවා. චාල්ස් කූලි නම් විද්වතා පවසන්නේ මානව සම්බන්ධතා රඳවා සිටින වර්ධනය කරන සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත් කාලයේ බැඳුම් වලින් ඔබට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රම sannivedanaya ලෙසයි. sannivedana ආකෘතියක් ලෙස හඳුන්වන්නේ සංකීර්ණ sannivedana ක්‍රියාවලිය පහසුවෙන් අවබෝධ කර ගැනීමට sannivedana මූලිකාංග කිහිපයක් පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද රූප සටහනක්. ඒ අනුව sannivedana ආකෘති කිහිපයක් හඳුන ගන්න පුළුවන්. ඇරිස්ටෝටල් ආකෘතිය, හැරල්ඩ් ඩී ලැස්වෙල් sannivedana ආකෘතිය, විල්බර් ශ්‍රාම් sannivedana ආකෘතිය, ශ්‍රාම් ඔස්කුට් sannivedana ආකෘතිය, ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීවර් sannivedana ආකෘතිය, ඩේවිඩ් බර්ලෝගේ sannivedana ආකෘතිය හා හබ්බ ආකෘතිය අපිට හඳුන ගන්න පුළුවන්. sannivedanaya පිළිබඳ අධ්‍යයනයේදී sannivedana සංකල්ප ඉතාමත්ම වැදගත් වෙනවා. එහිදී sannivedana සංකල්ප කිහිපයක් අපිට හඳුන ගන්න පුළුවන්. එනම් අධිපතිවාදී sannivedana සංකල්පය, නිදහස් මතවාදී sannivedana සංකල්පය, සමාජ වගකීම් පිළිබඳ sannivedana සංකල්පය, සමාජවාදී sannivedana සංකල්පය, සංවර්ධනාත්මක sannivedana සංකල්පය සහ ප්‍රජාතන්ත්‍රීකරණ sannivedana සංකල්පයයි. ඒ වගේම තමයි ජනමාධ්‍ය වර්ගීකරණය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් හඳුන ගන්න පුළුවන්. ඒ මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යයයි. ඉතින් දුවේ පුතේ මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් අපි ඉක්මනින්ම හම්බ වෙමු.